තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. අපි අද මුලින්ම සෝතානුදත සූත්‍රය සාකච්ඡා කරමු. ඒ සූත්‍රයේ ලබා දීලා තියෙන පොතේ පිටකයයි අටකතාවයි ටීකාවයි එක තැනකට අරගෙන දීලා තියෙනවා. අන්තිම පිටුවේ තියෙන්නේ නවාංග ශාස්ත්‍ර ශාසනය මේ සූත්‍රයේ කියවෙන නිසා දීඝනිකායේ සීලඛණ්ඩ වර්ග අටකතාවේ තිබෙනා වූ නවාංග ශාස්ත්‍ර ශාසනය එතෙන්ට ගෙනහල්ලා පෙන්නලා තියෙන්නේ. අපි මුලින්ම මේ නවාංග ශාස්ත්‍ර ශාසනය සාකච්ඡා කරලෙමු. දීඝනිකායේ පළවෙනි පොතේ සීලඛණ්ඩ වර්ග පාළි ඒ අට කතාවේ සඳහන් වෙනවා සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං යනුවෙන් නව ප්‍රභේදයක්. එහි උබතෝ විභංගය නිද්දේශය ඛණ්ඩකය පරිවාරය ආදී ග්‍රන්ථත් සුත්ත නිපාතේ මංගල සූත්‍රය රතන සූත්‍රය නාලක සූත්‍රය තුවට්ටක සූත්‍ර ආදී සූත්‍රත් සූත්‍ර නමින් අති තථාගත වචන සූත්‍රයයි දැනගත යුතුයි. සුත්තං කියන කොටසට අයිති වෙන්නේ සූත්‍ර කියලා තියෙන නම තියෙනවා. නමුත් ඒ සූත්‍රවලත් සඝාතක සූත්‍රය කියන්නේ ගාථා සහිත සූත්‍ර ගෙය්‍ය යනුවෙන් හඳුන්වන්නේ. විශේෂයෙන් සංයුත්ත නිකායේ සඝාතක වර්ගය. සඝාත වර්ගය කියලා කියන්නේ සංයුත්ත නිකායේ පළවෙනි පොත. සියලු අභිධර්ම පිටකයත් ගාථා රහිත සූත්‍රත් මේ අන්‍ය වූ අංග 8ට සංග්‍රහ නොවන බුද්ධ වචනත් ව්‍යාකරණ යනුවෙන් දැනගත යුතුයි කියලා තියෙනවා. ධම්මපද, තේරගාථා, තේරීගාථා, සුත්ත නිපාතේ සූත්‍ර නමින් නොමැති සුද්ධික ගාථා යනුවෙන් දැනගත යුතුයි. සතුට සහිතව ප්‍රකාශ කරන ලද ගාථා සහිත 82ක් වූ සූත්‍රාන්ත උදාන පාළියේ කුද්දක නිකායේ පළවෙනි පොතේ සංග්‍රහ වෙන්නේ. කුද්දක නිකායේ පළවෙනි පොතේ ඉතිඋත්තක නමින් කොටසක් තියෙනවා. දැන් අනික් සූත්‍ර පටන් ගන්නේ ඒවං මේ සුතං යනුවෙන්. නමුත් මේ සූත්‍ර සංගීතීකාරක මහා තෙරුන් වහන්සේලාම තීරණය කළා මුත්තං හිතං භගවතා යනුවෙන් භාගතුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරන ලදී යනුවෙන් පටන් අරන් තියෙනවා. මේ සියලු සූත්‍ර ඉතිඋත්තක නමින් හඳුන්වන්නේ. අපන්නක ජාතකයේ ඉඳලා 550ක් වූ ඒ සියලු ජාතක යනුවෙන් හඳුන්වනවා. අච්චරි අබ්බූත සූත්‍රය ආදී සූත්‍රවල අච්චරියා අබ්බූත ධම්මා යනුවෙන් හඳුන්වලා තියෙනවා නම් ඒ සියලු ධර්ම අඩංගු සූත්‍ර අබ්බූත ධම්ම යනුවෙන් හඳුන්වනවා. චූල වේදල්ල, මහා වේදල්ල, සම්මාදිට්ඨි, සක්කපඤ්ඤ, සංඛාර භාජනීය
මහා පුන්නම සූත්‍රාදී සියලු නුවණත් සතුටත් මිශ්‍රව අහන ලද සූත්‍ර, ප්‍රශ්න අහලා විසඳන ලද සූත්‍ර වේදල්ල නමින් හඳුන්වනවා. සැකවින් කියනවා නම් නවාංග ශාස්ත්‍ර ශාසනය කියන්නේ මෙන්න මේ ප්‍රභේදයට සියලු බුද්ධ වචන 84000ක් ධර්මස්කන්ධම මේ නවාංග ශාස්ත්‍ර ශාසනයට අයිති වෙනවා. අපි මුලින්ම අංගුත්තර චතුක්ක නිපාතේ චතුත්ථ පඤ්ඤාසකේ මහා වර්ගයේ සංග්‍රහ වෙන සෝතානුදත සූත්‍රය බලමු. මම වචනෙන් වචනේ පැහැදිලි කරනවා. ඊට පස්සේ දැනට සියලු වචන කියන්නේ නැතුව පැහැදිලි කරගෙන යන්නම්. මොකද පළමුවෙන් සූත්‍රයේ තේරුම හිතට ගත්තට පස්සේ හරි පහසුයි පාළිය අඳුර ගන්න. සූත්‍ර වල තියෙන පාළිය හරි පහසුයි අට කතාවත් එක්ක එහෙම බලාගෙන යනකොට භාගතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ බ්‍රාහ්මණයෝ 500 දෙනෙක් පැවිදි වෙනවා. පැවිදි වෙන්න කලින් සියලු ව්‍යාකරණ, වේදය ආදී සියලු දේ ඉගෙනගෙන පැවිදි වෙන්නේ. පැවිදි වෙලා ත්‍රිපිටකයම ඉගෙනගෙන, අට කතාව ඉගෙනගෙන ඊට පස්සේ උන්වහන්සේලා බණ අහන්න යන්නේ නැතුව ධර්ම ශ්‍රවණයට වඩින්න නැතුව ඉන්නවා. ඒ බ්‍රාහ්මණ සම්භවයක් තියෙන භික්ෂුන් වහන්සේලා උදෙසා ඒ අර්ථෝපපත්තිය කරගෙන මෙන්න මේ සූත්‍ර දේශනා කරනවා බණ අහන්න ඕනේ කියන කාරණාව. අහන්න ඕන පියවර 5 මොනවද කියන කාරණාව. ඇහුවාම තියෙන ආනිසංස මොනවද කියන කාරණාව පිළිබඳව. වෙනත් සූත්‍ර සඳහන් කරනවා නම් මේ බ්‍රාහ්මණ පැවිදි වෙච්ච බ්‍රාහ්මණයෝ වෙලා ඉඳලා පැවිදි වෙලා ත්‍රිපිටකය ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ නැතුව, ධර්මය අහන්නේ නැතුව, වත්පිළිවෙත් කරන්නේ නැතුව හිටු භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් මූලපරියාය සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඊට අමතරව මේ සෝතානුදත සූත්‍රය දේශනා කරලා තියෙනවා. මූලපරියාය සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය. ඊට පස්සේ මේ අංගුත්තර චතුක්ක නිපාතේන සෝතානුදත සූත්‍රය. ඊට අමතරව අංගුත්තර තික නිපාතේ ගෝතමක චේතිය කියලා සූත්‍රයක් විශේෂයෙන් දේශනා කරනවා උන්වහන්සේලාගේ අරහත්ත්වයේ පිණිස. ඒවා ඊටාම ලස්සනයි. එක සූත්‍රයක් සම්බන්ධ ත්‍රිපිටකයේ සම්බන්ධ තව තැන් ගොඩක් තියෙනවා. ඒවත් දැනගැනීම මම හිතන්නේ පහසුයි. ඊටාම සතුටක් ගෙන දෙනවා. මොකද එකිනෙකා අතර තියෙන සම්බන්ධය දැනගත්තාම ඒ සූත්‍ර ධර්මයන් පිළිබඳව. සෝතානුදතානම් භික්කවේ ධම්මානං වචසා ಪರಿචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං චත්තාරෝ ආනිසංසා පාටිකංඛා. සෝතානුදතානං ධර්මයේ ඉගෙන ගන්න පිළිවෙල. සුතා කියලා කියන්නේ අහන්න ඕනේ. ඒක හරියටම අහන විදිය කියලා තියෙන්නේ අනීවරණ සූත්‍රයේ. සංයුත්ත නිකායේ අනීවරණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අනීවරණ සූත්‍රයේ විදියට ඇහුවොත් ඒ වෙලෙම ඒ අහනකොටම මාර්ගඵල ලැබෙනවා කියලා තියෙනවා. අනීවරණ සූත්‍රයේ කියලා තියෙන්නේ අට්ඨිකත්වා, මානසිකත්වා, සබ්බචේතසෝ සමන්නාහරිත්වා, ඕහිතසෝතෝ ධම්මං සුනාති කියන ක්‍රමය. අට්ඨිකත්වා කියලා කියන්නේ මහත් වූ බලාපොරොත්තුවක් සහිතව ධර්ම ශ්‍රවණයට සැරසෙන්න ඕනේ. දැන් අද කාලේ මං හිතන්නේ ලංකාවේ රහතන් වහන්සේලා අඩු වෙන්න හේතුවත් බුරුමේ තායිලන්තේ වගේ රටවල් වල රහතන් වහන්සේලා වැඩි වෙන්න හේතුවත් මම දකින්නේ මට පෞද්ගලික අවස්ථාවක් හම්බෙලා තියෙනවා රහතන් වහන්සේලා දකින්න බුරුමේ වැඩ ඉන්න ධර්ම ගරුත්වය ගිහියන්ට නම් නැහැම කියලා කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලාට සම්පූර්ණයෙන්ම නැති හින්දා ද කියලා තනයක් මතුවෙනවා. මොකද අද ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්ම සංඥාවෙන් නෙමෙයි පුද්ගල සංඥාවෙන්. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ හත් හැවිරිදි සාමණේර නමක් ධර්මයේ දේශනා කළත් ගිහියෙක් ධර්මයේ දේශනා කළත් ධර්ම ගරුත්වයෙන් ධර්ම රත්නයට තියෙන ගෞරවයෙන් පූර්ව කෘත්‍යයක් හැටියට තමයි අද ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නේ. අද සිතුවිල්ල තියෙන්නේ මේ සූත්‍රය ඉගෙනගෙන තව සූත්‍රත් ඉගෙනගෙන පසු කාලයක මම භාවනා කරලා හෝ නිවන් දකින්නවා කියන අදහස. ධර්මයේ ශ්‍රවණය කරනකොටම නීවරණ ධර්මයටපත් වෙලා බොජ්ජංග 7 වැඩිලා මාර්ගඵලයකට එනවා කියලා අදහසක්වත් නැහැ. මහත් වූ බලාපොරොත්තුවක් නැහැ. අට්ඨිකත්වා කියන ක්‍රමය නැහැ අද. ඒ නිසා ධර්මයෙන් නියම ප්‍රයෝජන ගන්න නම් මහත් වූ බලාපොරොත්තු සහිතව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මම මේ ධර්මයේ ශ්‍රවණය කරන අතරදීම මගේ පංච නීවරණයෝ යටපත් වෙලා සත්ත බොජ්ජංග
වැඩිවීමට පැමිණිලා මගේ හිත එකඟතාවයට පැමිණලා එතනම මට මාර්ගයක් ඵලයක් ලැබේවා කියලා අදහසක් ඇති කර ගන්න ඕනේ. ඒ ධර්ම ගෞරවය නැත්තම් කොයිතරම් හේතුඵල තිබුණත් අවබෝධයක් වෙන්නේ නැහැ. මොකද අපිට පේනවා අපේ ග්‍රන්ථවල තියෙන කතාවස්තු වලදී කෝටි 100ක් මහරහතන් වහන්සේලා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ආරාධනා කරලා මනුස්ස ලෝකේ උපද්දවා ගන්න නාගසේන මහරහතන් වහන්සේ පවා මුල කාලේ පැවිදි වුණාම අස්සගුත්ත මහරහතන් වහන්සේ දවස් 7ක පරීක්ෂණයක් පවත්වනවා. දවස් 7ක පරීක්ෂණයක් පවත්වනවා මානය කියලා බිඳක් හරි තියනවද කියලා. උන්වහන්සේ වත්පිළිවෙත් කරනවද කියලා බලනවා. අමදින තැන් නැවත උඩින් අමදිනු. ගියන පැන් හලලා නැවත වෙන පැන් ගෙනත් තියනවා. එහෙම කරලා පහවදාත් අමදිනවද කියලා බලනවා. තැන් ගෙනත් තියනවද කියලා බලනවා. දෙවෙනි දවසෙත් එහෙම කරනවා. තුන්වෙනි දවසෙත් එහෙම කරනවා. දැන් සාමාන්‍ය අද කාලේ නම් ගේන පැන් විසි කරලා ඒ වෙලෙම වෙන පැන් ගෙනත් තියනවනම් නැවත කරන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් කෝටි 100ක් මහරහතන් වහන්සේලා තවුසාවට වැඩම කරලා ආරාධනා කරලා මනුස්ස ලෝකේ උපද්දව ගත්තත් ඉපදුනාට පස්සේ මානෙ තියනවාද කියලා බලලා තමයි උගන්වලා තියෙන්නේ. ඒ වගේ ඊටාම නිහතමානී බවක් මේ ධර්ම මාර්ගයේ යන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඊටාම නිහතමානී වෙන්න හැම වෙලෙම මේ ධර්මයේ හරියට ඉගෙන ගන්නවා නම් Tamanට නොතේරෙන බවම තේරෙන්න ඕනේ. තව ගොඩාක් ඉගෙන ගන්න දැනගන්න තියෙන බවම තේරෙන්න ඕනේ. ඒ කියන්නේ Taman දන්නව ඇති කියලා හිතුනොත් ඒ Tamanටම වැරදිලා බව තේරෙන්න ඕනේ ඕනෑම කෙනෙකුට. මොකද ධර්මයේ සාගරය වගේ අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. විනයේ අනන්ත ණයක් තියෙනවා. අභිධර්මයේ අනන්ත ණයක් තියෙනවා. සාරිපුත්තයන් වහන්සේගේ දහම් දැනුම ප්‍රඥාව 80 මහා ශ්‍රාවකෙකුට තේරෙන්නේ නැහැ කියලා තියෙනවා. 80 මහා ශ්‍රාවකෙක්ට පහලින් ඉන්න නාගසේන තෙරුන් වහන්සේ, මිහිඳු මහා තෙරුන් වහන්සේ වගේ මහා රහතන් වහන්සේ කෙනෙක්ගේ ප්‍රඥාව අපිට හිතා ගන්න බැරි තරම්. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන ලද පළවෙනි ධර්මදේශනා අතර සමචිත්ත පරියාය සූත්‍ර දේශනා අති විශේෂයි. මිහිඳු මහ රහතන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව දේශනා කළාම අසංඛ්‍යක් ප්‍රාණීන්ට මාර්ගඵල අවබෝධය වෙනවා. අපිට හිතා ගන්න පුළුවන්ද එක ධර්ම දේශනාවක් තුල 140ක් අසංඛ්‍යක් සත්වයන්ට මාර්ගඵල ලැබෙනවා නම් එවැනි සූත්‍ර දේශනාවක් කරන්න තියෙන හැකියාව කොයි වගේද කියලා මම නම් හිතන්නේ මට නම් හිතා ගන්න බෑ. ඒ තරම් මහා ප්‍රඥාවක් තියෙන්න ඕනේ. අපිට මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව හිතා ගන්නත් බැරි නම් මිහිඳු මහ රහතන් වහන්සේට උඩින් වැඩ ඉන්න 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට සරියුත් හාමුදුරන්ගේ ප්‍රඥාව හොයා ගන්නත් බැරි නම් සරියුත් හාමුදුරන්ට භාගතුන් වහන්සේගේ ප්‍රඥාව හොයා ගන්නත් බැරි නම් භාගතුන් වහන්සේ කොයිතරම් උතුම් පුද්ගලයේද කොයිතරම් රත්නයක්ද කියන එක අපිට වැටහෙන අනුමාන වශයෙන් යන්තම් අනුමාන වශයෙන් මෙහිදී මුලින්ම ධර්මය අහන්න ඕනේ මහත් වූ බලාපොරොත්තු සහිතව. ඊට පස්සේ මානසිකත්වා කියලා කියන්නේ මෙනෙහි කරමින්. ඒ කියන්නේ අහන දේ හිතින් මෙනෙහි කර කර අහන්න ඕනේ. සියලු සිතින් සබ්බචේතසෝ සමන්නාහරිත්වා සියලු සිත එක්රැස් කරගෙන අහන්න ඕනේ. හිත එහෙම යන්න දෙන්න හොඳ නැහැ. ඕහිත සෝතෝ කන් යොමු කරමින් අහන්න ඕනේ. මෙතනත් මේ ක්‍රමයේ දේශනා කරලා තියෙන්නේ මුලින් හොඳින් අහන්න ඕනේ. සුතා කියලා කියන්නේ පළවෙනි පියවර. දතා කියලා කියන්නේ දරන්න ඕනේ, මතක තබා ගන්න ඕනේ. ඒ දෙවෙනි පියවර. වචසා ಪರಿචිතා වචනයෙන් කියන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. තුන්වෙනි පියවර. මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ වචනෙන් වචනේ තේරුම දැනගන්න ඕනේ. වචනෙන් වචනේ තේරුම දැනගන්න ඕනේ වෙනම තමන්ගේ භාෂාවෙන් තේරුම දැනගන්න ඕනේ. දැන් අද කාලේ ප්‍රශ්නයක් තියෙනවා සමහරු සියලු සූත්‍ර දේශනා සිංහලයටම හරවනවා. සිංහලෙන් ඉගෙන ගත්තොත් ඇද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට උත්තර දෙන්න පුළුවන් මේ සූත්‍රයෙන් පළවෙනි පියවර 3 අපිට සිංහලෙන් කරන්න බෑ. සුතා, දතා, වචසා ಪರಿචිතා කියලා තියෙන පාලියෙන්ම කරන්න ඕනේ. හතරවෙනි පියවරෙත් තමයි තමන්ගේ භාෂාවෙන් එන්නේ. මනසානුපෙක්ඛිතා. තමන්ගේ භාෂාවෙන් මේ වචනයක් ගානේ මනාකොට තේරුම දැනගන්න ඕනේ. එතකොට අපිට පහසුයි මේ වගේ දෙයක් දැනගෙන හිටියාම උත්තරයක් දෙන්න. බුද්ධ කාලයේ ඉඳලා පැවතෙන ක්‍රමය කවුරු හරි වෙනස් කරන්න හදනවනම් අපිට පැහැදිලිව ත්‍රිපිටක අනුසාරයෙන් උත්තර දෙන්න පුළුවන්.
ඉන්පසුව පස්වෙනි පියවර තමයි දිට්ඨියා සුප්පටි විද්ධා. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් නැත්නම් විදර්ශනා ඥාන වලින් විනිවිද දකින්න ඕනේ. හාත්පසින් දැනගන්න ඕනේ. ඇතුලෙන් යන ආකාරයට විනිවිද දකින්න ඕනේ. සම්පූර්ණයෙන්ම ඒ ගැන නොදන්න දෙයක් නැති වෙන්න ඕනේ කියන එකයි. ඉන්න මේ ආකාරයට සූත්‍ර දේශනාවක් හරි නවංග සාසු ශාසනයේ කිසියම් කොටසක් ඉගෙන ගත්තොත් ආනිසංස 4ක් කැමති විය හැකි. මොන 4ද? ඉද බික්කවේ බික්ඛු ධම්මං පරියාපුනාති. මේ භික්ෂුණී භික්ෂුවක් ධර්මය පරියාපුනාති. පරියාපුනාති කියලා කිව්වහම යන්තම් හැදෑරීමක් කියවෙන්නේ නැහැ. හොඳින් හදාරන්න ඕනේ. මොන ධර්මයේද? සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථා, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අභූත ධම්මං, වේදල්ලං කියන මේ නවංග සාසු ශාසනය ඉගෙන ගන්නවා. ඔහුට මේ ධර්මයන් මනාකොට කනට වැටිලා මතක තබාගෙන වචනෙන් පුරුදු පුහුණු වෙලා වචනෙන් වචනේ තේරුම දැනගෙන නුවණින් විනිවිද දැකලා සම්පූර්ණ වෙලා තියෙනවා. සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ. මෙතන මේ මුට්ටස්සති කියලා කියන සිහිමුලාව කියන එක තේරුම් කරලා තියෙන අට කතාවේ මේ ධර්ම අමතක වෙලා කාලක්‍රියා කිරීමක් නෙමෙයි. නමුත් මේ කියන්නේ මේ භික්ෂුන් වහන්සේ මෙහෙම ධර්මයේ ඉගෙන ගත්තට මේ ජීවිතය තුළ මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ මාර්ගඵලයක් සහිත ආරයන් වහන්සේලාගේ කාලක්‍රියාව නැත්නම් මරණයට පත්වීම සංසන්දනය කරාම මාර්ගඵලයක් නොමැති පුද්ගලයෙක් එක්ක සිහියක් නැහැ කියලා කියන්න පුළුවන් කමක් තියෙන නිසා මෙතන මුට්ටස්සති කාලං කුරුමානෝ කියලා තියෙනවා. අට කතාවේ කියලා තියෙනවා මේ සීලය ਸਰව සම්පූර්ණ කරලා තමයි මෙතෙන්ට යන්නේ. ධර්ම අමතක වෙලා නෙමෙයි මෙතෙන්ට යන්නේ. නමුත් මාර්ගඵලයක් නොමැති නිසා මේ මුට්ටස්සති කියන වචනේ පාවිච්චි කරා කියලා තියෙනවා. අඤ්‍යතරං දේවනිකායන් උපපජ්ජති. අන්‍ය වූ දේවනිකායකට විශේෂයෙන් එළබෙනවා. උපපජ්ජති. තස්ස තත්ථ සුඛිනෝ ධම්මපදා අපිලපಂತಿ. එහිදී ඔහුට සැපවත් ලෙස සැප සහිතව ධර්මපද වැටහෙනවා. නමුත් දන්ධෝ භික්ඛවේ සතොප්පාදෝ. භික්ෂූනි මේ සිහිය උපදින්න ඔහුට බොහෝ කාලයක් ගත වෙනවා. අවුරුදු දහස් ගාණක් වෙන්න පුළුවන්. 10,000 ගාණක් වෙන්න පුළුවන්. ලක්ෂ ගාණක් කෝටි ගාණක් වෙන්න පුළුවන්. ඔහුට කාලයක් ගත වෙනවා මේ දේවනිකා ඉපදෙලා. නමුත් එක වෙලාවක ඔහුට මේ ධර්මපද වැටහෙනවා. මතක් වෙනවා. ඒ ධර්මපද වැටහෙනවත් එක්කම ඔහු මාර්ගඵලලාභියෙක් වෙනවා. කොහොමද? අතසෝ සත්තෝ කිප්පං ඒව විශේෂගාමී හෝති. ධර්මපද වැටහෙනවත් එක්කම වෙලාවක් ගත වෙන්නේ නැතුව ඔහු මාර්ගඵලලාභියෙක් වෙනවා. සෝතානුදතානම් භික්ඛවේ ධම්මානං වචසා ಪರಿචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටි විද්ධානං අයං පඨමෝ ආනිසංසෝ පාටිකංකෝ. භික්ෂූනි මේ පියවර 5ට අහලා මතක තියාගෙන වචනයෙන් කියන්න පුරුදු වෙලා වචනයක් ගානේ තේරුම දැනගෙන නුවණින් විනිවිද දැකලා පුරුදු පුහුණු කරන ලද මේ ධර්මයන් පිළිබඳ මෙන්න මේ පළවෙනි ආනිසංසය කැමති විය හැකි. ඒ කියන්නේ මේ ජීවිතේ මාර්ගඵලයක් ලැබුණ නැත්නම් එක්තරා දේවනිකායක ඉපදිලා එහිදී යම්කිසි කාලයක් ඉඳලා හෝ ධර්මපදයක් මතක් වෙච්ච ගමන් මාර්ගඵලලාභියෙක් වෙන්න පුළුවන්. කොයිතරම් අස්වැසිල්ලක්ද නේද? හරියට ධර්මයේ ඉගෙන ගත්තාම මේ ජීවිතේ වැරදුනොත් යම්කිසි හේතුවක් නිසා ඊළඟ ජීවිතයේදී මාර්ගඵල ලැබෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු ධම්මං පරියාප්නාති. නැවත භික්ෂුනි මේ භික්ෂුව ධර්මය පුරුදු පුහුණු වෙනවා, සම්පූර්ණ කරනවා. මේ නවාංග සාසු ශාසනය පුරුදු පුහුණු වෙනවා. මේ පියවර 5ටම. ඔහු මාර්ගඵලයක් ලැබෙන්නේ නැතුව කාලක්‍රියා කරලා එක්තරා දේවනිකායකට එළඹෙනවා. නමුත් ඔහුට තනියම ධර්මපද වැටහෙන්නේ නැහැ. නමුත් මේ දෙව් පිරිස අතරට එක්තරා 이르දිමත් භික්ෂුන් වහන්සේ නමක් පැමිණිලා ධර්මයේ දේශනා කරනවා. අපේ කතාවස්තුන් වල බොහෝ කතාවස්තුන් තියෙනවා. 이르දිමත් භික්ෂුන් වහන්සේලා දිව්‍ය ලෝකේ වැඩම කරලා දෙව් පිරිසට ධර්ම දේශනා කරපු. අන්න ඒ වගේ අවස්ථාවකදී ඔහුට මතක් වෙනවා මෙයයි ඒ ධර්ම විනය. යම් තැනක මම පෙර බ්‍රහ්මචර්යාවක් සරිසරුවද සම්පූර්ණ කළාද?
තමන්ගේ పూర్ව ආත්ම භාවයේ සිහි වෙනවා. ඒ සිහි වෙනවත් එක්කම ඔහුට මාර්ගඵල ලැබෙනවා. නමුත් මේ සිද්ධිය සිද්ධ වෙන්න බොහෝ කල් ගත වෙන්න පුළුවන්. ඒ නිසා සිහිය උපදින්න බොහෝ කල් ගත වෙනවා. දන්දෝ භික්කවේ සතුප්පාදෝ. නමුත් ඒ මතක් වුණාට පස්සේ බොහෝ වේලාවක් උත්සාහ කිරීමක් නැහැ. වේලාවක් ගත වෙන්නේ නැතුව මාර්ගඵල ලැබෙනවා. මේ තමයි දෙවෙනි ආනිසංසය. හරියට මේ බෙර ගහන්න දක්ෂ පුද්ගලෙක් සයතාපි භික්ඛවේ පුරිසෝ කුසලෝ භේරී සද්දස්ස. සාමාන්‍යයෙන් බෙර ගහන්න දන්නේ නැති කෙනෙක් දන්නේ බෙර හඬක් ඇහුනහම මේක බෙර හඬක් වෙන්නේ නැති කියන එක. නමුත් බෙර ගහලා පුරුදු කෙනෙක් දන්නවා මේ නම තියෙන බෙරේ මෙන්න මේක තමයි පදේ. ඒ වගේ බෙර ගැසීම් පිළිබඳ දක්ෂයෙකුට කියන්න පුළුවන් මොන බෙරයක්ද ඒ ගැහුවේ මොන පදයක්ද ඒ ගැහුවේ කියලා. ඒ තරම් දක්ෂයෙක් නොදන්නා තැනකදී නන්නාඳුනන තැනකදී ඒ කියන්නේ අධධාන මාර්ගය කියලා කියන්නේ මහා නගර දෙකක් අතර තියෙන දීර්ඝ මාර්ගයට. ඒ දීර්ඝ මාර්ගයට පිවිසලා ඉන්න පුද්ගලයෙක් මෙහෙම බොහෝ දුරක් ගමන් කරනවා. තමන්ගේ හුරු පුරුදු පළාතක් නෙමෙයි. කැලෑබද ප්‍රදේශයක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට බෙර සද්දයක් ඇහුනොත් ඔහුට සැකයක් හරි විමතියක් හරි එන්නේ නැහැ. මේ බෙර සද්දයක්ද බෙර සද්දයක් නෙමෙයිද? ඒකාන්තයෙන්ම එක විටම ඔහුට හිතෙනවා මේ ඒකාන්තයෙන්ම බෙර සද්දයක්. අන්න ඒ වගේ මේ භික්ෂුව හොඳින්ම ධර්මයේ ඉගෙන ගත්තාම යන්තම් ඉගෙන ගත්ත කෙනෙක් වගේ නෙමෙයි. මේ සාමාන්‍යයෙන් අපි ගිහියෝ නම් යන්තම් බණක් අහනවා. මේක කොහෙද තියෙන්නේ කියලා දන්නෙත් නැහැ. ඒකේ තේරුම දන්නෙත් නැහැ ඒ වගේ. නමුත් හොඳින් මේ පියවර පහට ඉගෙන ගත්ත පුද්ගලයෙකුට එහෙම නැත්නම් ගිහියෙකුට හෝ භික්ෂුන් වහන්සේ නමකට ධර්ම කාරණේ කියනකොටම මේ ධර්ම කාරණය සූත්‍රද අභිධර්මද විනයද මොන සූත්‍රවලද තියෙන්නේ මොන අභිධර්ම කොටසද තියෙන්නේ මේක සම්බන්ධ වෙනත් කරුණු මොනවද යනාදී වශයෙන් ශීඝ්‍රයෙන් වැටහිගෙන යනවා. අන්න ඒක තමයි කියන්නේ සිහිය ඉපදෙන්න ගත වෙන කාලය වැඩි වෙන්න පුළුවන්. නමුත් වේලාවක් ගත වෙන්නේ නැහැ මාර්ගඵල ලැබෙන්න. මෙන්න මේ කාරණේ කියන්නේ මේ දෙවෙනි අවස්ථාවේදී තනියම ධර්මපද වැටහෙන්නේ නැහැ. නමුත් ඉරිදිමත් භික්ෂුවක් මේ දෙව් පිරිසට ධර්මයේ දේශනා කරාම ධර්මයේ මතක් වෙලා මාර්ගඵල ලැබීම. මේ තමයි දෙවෙනි ආනිසංසය. තුන්වෙනියට කියන්නේ මේ භික්ෂුව ධර්මය ඉගෙන ගන්නවා නවාංග ශාසනය මේ පියවර පහෙන්. එහෙම ඉගෙනගෙන මාර්ගඵල නොලැබී කාලක්‍රියා කරලා අන්‍ය වූ දේවනිකායක උපදිනවා. එහිදී ඔහුට තනියම ධර්මපද වැටහෙන්නේත් නැහැ. නමුත් ඉරිදිමත් චේතෝ වසිප්පත් භික්ෂුවක් දේව පුරිසට දහම් දෙසන්නේත් නැහැ. නමුත් දේව පුත්‍රයෙක්ම ඒ දේව පුරිසට බණ කියනවා. දේව පුත්‍රයෙක් දේව පුරිසට බණ කියනවා කියුවාම උදාහරණ ගොඩක් තියෙනවා. දැන් අපේ මහා ගෝවින්ද සූත්‍රය ගත්තොත් එහෙම දීඝනිකාය. එහිදී මේ සනත් කුමාර මහා බ්‍රහ්මයා ඇවිල්ලා අපේ මහ බෝසතන් වහන්සේට බ්‍රහ්ම ලෝකෙ උපදින්න මාර්ගය කියලා දෙනවා. සමහර තැනක හත්තක දේව පුත්‍රයා අන්න දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්මයේ දේශනා කරනවා කියලා තියෙනවා. එහෙම නැත්නම් පංචාල ඡණ්ඩ දේව පුත්‍රයා මේ විදිහට අන්‍යයන්ට ධර්ම දේශනා කරනවා කියලා තියෙනවා. මේ වගේ ධම්ම කතික දේව පුත්‍රයෝ ඉන්නවා. ඒ ධම්ම කතික දේව පුත්‍රයෝ දිව්‍ය සභාවකට ඇවිල්ලා ධර්මයේ දේශනා කරනවා. අන්නේ වෙලාවට මේ දෙවියාට මතක් වෙනවා මෙයයි මේ ධර්ම විනය යම් තැනක මම පෙර අත්භවයකදී බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරා නම් ඒ සිහිය එනවත් එක්කම විශේෂගාමී වෙනවා. වෙලාවක් ගත වෙන්නේ නැහැ. නමුත් මේ සිද්ධිය සිද්ධ වෙන්න බොහෝ අවුරුදු ගාණක්, බොහෝ අවුරුදු 100 ගාණක්, දහස් ගාණක්, ලක්ෂ ගාණක්, කෝටි ගාණක් වුණත් ගත වෙන්න පුළුවන්. හරියට උදාහරණයක් කියනවා මේ හග්ගෙඩියක සද්දේ සක්හඬ පිළිබඳ දක්ෂයෙක් හිටියොත් නොදන්නා පළාතකදී දීර්ඝ මාර්ගයේ ගමන් කරද්දී පවා හක්හඬක් ඇසුනොත් ඔහුට විමතියක්වත් සැකයක්වත් ඇති වෙන්නේ නැහැ මේ සක්හඬක්ද සක්හඬක් නෙමෙයිද කියලා. අන්න ඒ තරම් ලේසියෙන් මේ සූත්‍ර ගෙය්‍ය වේයාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්බූද්දම්ම වේදල්ල නම් වූ නවංග ශාස්ත්‍රය සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටිවිද්ධා කියන පියවර පහට ඉගෙන ගත්තොත් හරියට අන්න ඒ තරම් පහසුවෙන් අවබෝධ වෙනවා. මේ තුන්වෙනි ආනිසංශය කැමති වෙන්න පුළුවන්
පළවෙනි අවස්ථාව මගහැරුණොත් තනියම මතක් වෙන අවස්ථාව මගහැරුණොත් දෙවෙනි අවස්ථාව 이르දිමත් භික්ෂුන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොට ශ්‍රවණය කරලා මාර්ගඵල ලැබීම. එහෙම නැත්නම් ධම්මගතික දේවපුත්‍රයෙක් ධර්ම දේශනා කරද්දී අහලා මේ ධර්මය මතක් වීම. එහෙමත් නැති වුණොත් ඒ භික්ෂුව නවංග සාස්ත්‍ර ශාසනය පියවර 5ට ඉගෙනගෙන මාර්ගඵලයක් නොලැබී එක්තරා දේවනිකායක ඉපදිලා හතරවෙනි ක්‍රමයට මාර්ගඵලයක් ලබනවා. කොහොමද? පළවෙනියෙන් ඉපදිච්ච දේව පුත්‍රයෙක් උපපාතිකයෙක් මේ දේව පුත්‍රයාට මතක් කරලා දෙනවා. මතකද තොපට නිදුකාණෙනි? මතකද තොපට නිදුකාණෙනි යම් තැනක අපි පෙර බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළා. මතක් කරලා දෙනවා. එතකොට කියනවත් එක්කම මතකයි නිදුකාණෙනි. මතකයි නිදුකාණෙනි කියලා ඒක පිළිගන්න විතරයි තියෙන්නේ. මොකද ඒ තරම් ඉක්මනට මතක් වෙනවා. හරියට නිකන් වැලි කෙලියේ සෙල්ලම් කරපු දෙන්නෙක් වගේ. පොඩි කාලේ එකට සෙල්ලම් කරපු දෙන්නෙක් කවදා හෝ කොතනක හෝ එකිනෙකා මුණ ගැහෙනවා. මුණ ගැහුණාම අහනවා මතකද අපි මේ වගේ ක්‍රීඩාවක් කළා මේ වගේ තැනක? මතකද අපි මේ වගේ ක්‍රීඩාවක් කළා මේ වගේ තැනක? එහෙම කියපු ගමන් එකට ගොඩක් කල් හිටපු කෙනෙකුට කියන පරක්කුවට මතක් වෙනවා. අන්න ඒ තරම් පහසුවෙන් මෙන්න මේ නවාංග සාස්ත්‍ර ශාසනය මතක් වෙලා Taman පුරුදු පුහුණු කරපු දේවල් මතක් වෙලා ඒ දෙවියන්ට මාර්ගඵල ලැබෙනවා. කලින් ඉපදිච්ච දෙවි කෙනෙක් මේ දෙවියන්ට මතක් කරන්න විතරයි ඕනේ. මතකද නිදුකාණෙනි? මතකද නිදුකාණෙනි අපි මේ වගේ පෙර ආත්ම භාවයක බ්‍රහ්මචර්යාවක් සම්පූර්ණ කළා. මෙන්න මේ තමයි හතරවෙනි ආනිසංශය. මෙන්න මේ පියවර 5ට නවාංග සාස්ත්‍ර ශාසනය හැදෑරීම. සෝතානුදත සූත්‍රය. කතාව සෝතානුදත කියන වචනේ ප්‍රසාද සෝතය මේ ద్వාරයේ සසම්භාර සෝතයකුත් ප්‍රසාද සෝතයකුත් කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මස් කනකුත් මසින් හැදිච්ච දැන් අපි ඇහැ කියනවනේ සසම්භාර චක්කු ප්‍රසාද චක්කු කියලා දෙකක් තියෙනවා. එතකොට මේ මසින් හැදිච්ච ප්‍රමාණය නෙමෙයි මෙතන කියන්නේ ප්‍රසාද රූප තියෙන කොටස කියලා තියෙනවා. සෝතං සෝතානුදතා කියලා තියෙනවා. ප්‍රසාද සෝතය යොමු කරලා ඊට පස්සේ ඥාන ස්රෝතසින් ව්‍යවස්ථාපනය. ඒ කියන්නේ ඥානෙන් හොඳින් ඒ දේවල් සංසන්දනය කරලා හොඳින් අවබෝධ කරගෙන කියන එක තමයි කියලා තියෙන්නේ. මේ ඊතුරු පද ටිකෙන් කියලා තියෙන එක තමයි ඥාන ස්රෝතයෙන් වවත්තා පිතා කියලා කියලා තියෙන්නේ. චත්තාරෝ ගුණානිසංසා පාටිකංකිතබ්බා කොටසේ ආනිසංස 4ක් කැමති විය යුතුයි. මෙහිදී භාගතුන් වහන්සේ අර්ථෝපපත්ති වශයෙන් ආරම්භ කරන ලද දේශනාවක්. මොන අර්ථෝපපත්තියක් වශයෙන්ද? භික්ෂුන් වහන්සේලාගේ ධර්ම ශ්‍රවණය පිණිස නොයැළඹීම අර්ථෝපපත්ති කරගෙන. නම් මුලින් සඳහන් කරා වගේ 500ක් බ්‍රාහ්මණ පබජිත භික්ෂුන් වහන්සේලා සම්මා සම්බුදුරජාන් වහන්සේ ලිංග වචන විභක්ති පද ව්‍යංජන ආදී කියනවා මේ අපට තේරෙන දෙයක්ම කියනවා. අපි දැනගත්ත දෙයක්ම කියනවා. අපි දන්නේ නැති දෙයක් කියන්නේ නැහැ කියලා මේ ව්‍යාකරණ පිළිබඳ තිබ්බ දැනුම නිසා දෘෂ්ටියකට එනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණයට යන්නේ නැහැ. මේ ප්‍රවෘත්ති අහලා සාසුන් වහන්සේ ඔවුන්ව රැස් කළා. කුමක්කින් මෙසේ කරවුද? සකසා ධර්මය අසව්. සකසා ධර්මය අසා සජ්ජායනා කරන්නාට මෙන්න මේ තරම් ආනිසංස තියෙනවා කියලා මෙන්න මේ දේශනාව ආරම්භ කළා කියලා සඳහන් කරලා තියෙනවා. ධම්මං පරියාපුනාති කියලා තියෙන්නේ නවංග සාස්ත්‍ර ශාසනය. ශාසනය සහිත පිටකත්‍රය භාවිතා කරනවා කියලා තියෙනවා. සෝතානුදතා යනුවෙන් මේ කනට වැටුණා නැත්තම් කනට පිවිසුණා කියන එකත් මනසානුපෙක්ඛිතා කියන එකනේ සිතෙන් බැලුවා කියන එකත් හඳුන්වලා තියෙනවා. දිට්ඨ්‍යා සුප්පටි විද්‍යාවෙන් අර්ථයත් කාරණාවත් ප්‍රඥාවෙන් මනාකොට විනිවිද දැකලා ප්‍රත්‍යක්ෂ කර ගැනීම තමයි හඳුන්වලා තියෙන්නේ. මුට්ටස්සති කාලං කුරුමානෝ යනුවෙන් මෙහිදී බුද්ධ වචනය මතක නැති බවක් මෙතන කියන්නේ නැහැ. නමුත් මේ පෘථග්ජන කාල ක්‍රියාව සඳහා කියලා තියෙන්නේ. ඒ කියන්නේ මාර්ගඵලයක් ලැබෙන්නේ නැතුව
මරණයටපත් වීම කියලා තියෙන්නේ. පෘථග්ජනයාගේ කාලක්‍රියා කිරීම මුට්ටස්සති නමින් හඳුන්වනවා කියලා මෙතන තියලා තියෙනවා. උපපජ්ජති කියලා කියන්නේ විශේෂයෙන් එළවෙනවා කියන එකයි. උප શબ્දයෙන් වැඩි අර්ථයක් ගෙන දෙනවා. දැන් අපි සිංහල භාෂාවේ නම් උප කියලා කිව්වහම අඩු වෙනවා වගේ පාලියේ උප කියන එක හැම වෙලේම වැඩි වෙනවා. සුද්ධ සීලයේ පිහිටලා දේවලෝකයේ ඉපදීම. මෙතන උපපජ්ජති කියලා කියන්නේ විශේෂයෙන් එළඹීම. උපපජ්ජති නෙමෙයි ඒක. දැන් උපපජ්ජති කියලා කිව්වොත් ඉපදුනා කියලා කියනවා. උපපජ්ජති කියලා කියන්නේ විශේෂයෙන් මෙතනටම යනවා. මොකද ඒ තරම්ම සීලය හොඳට රැකලා තියෙනවා. සීලය තමයි යම් කිසි තැනක උපදින තැන තීරණය කරන සාධකය. දාණය ඉපදෙන තැන ලැබෙන දේ තීරණය කරන සාධකය. ඒ නිසා මෙතන සුද්ධ සීලයම මෙතන හඳුන්වලා තියෙන්නේ ඒකයි. ධම්මපදා පිලපන්ති කියලා තියෙන්නේ අනුතුරු අත්බැවිහි ඉපදිච්ච සිහි මුලා වෙච්ච පුද්ගලයා ඒ පෙර සජ්ජායනා කිරීම වචනෙන් පරිපූර්ණ පුරුදු පුහුණු වීම ඒ ධර්මයන් තල දර්පණයක ඡායාවක් වගේ පේන්න පටන් ගන්නවා. ඒක තමයි කණ්ණාඩියක ඡායාවක් වගේ පේන්න පටන් ගන්නවලු තමන් පුරුදු පුහුණු කරපු ධර්මය. මෙන්න මේක තමයි පිලපන්ති කියන වචනෙන් තේරුම් කරන්නේ. දන්ධෝ භික්කවේ සතුප්පාදෝ කියන කොටසෙන් කියන්නේ බුද්ධ වචනය මතක් කිරීමේ සිහිය ඉපදීම කල්ගත වෙනවා. ගරුයි හිමීට වෙන්නේ. නමුත් ඒ සත්වයා වහවහ විශේෂගාමී වෙනවා කියලා කියන්නේ නිබ්බානගාමී වෙනවා. නිවන් අරමුණු වෙනවා. ඒ මාර්ගඵල ලැබෙනවා කියන එකයි. ඉද්ධිමා චේතෝ වසිප්පත්තෝ යනුවෙන් 이르දි සම්පන්න සිත තමන්ගේ පාලනයට නතු කරපු. ඒ කියන්නේ මේ අසිත කියලා ගොඩක් විට භාගතුන් වහන්සේ හඳුන්වන්නේ හිතට යට වෙන්නේ නැහැ කියන එක. දැන් මහා ගෝසිංග සාලවන සූත්‍රය වගේ සූත්‍රයක සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ යම් භික්ෂුවක් මේ වෙලාවේ ඊටාම හොඳින් ගත කරනවා නම් ඒ භික්ෂුව මොනවද කරන්නේ? ඒ භික්ෂුව තමන්ගේ සිතට යට වෙන්නේ නැතුවම තමන්ට කැමති සමාපත්තියකට නිදුකින් සමවදිනවා නම් හරියට රජ කෙනෙක් ඉන්නවලු නොඑක් සලුපිලි තියෙන ලොකු සලු පෙට්ටියක් තියෙන. ඒ සලු පෙට්ටිය ඇරලා උදේට කැමති සලුවක් ගන්නවලු එළියට අඳින්න. දවල්ට සලු පෙට්ටිය ඇරලා කැමති සලුවක් ගන්නවලු අඳින්න. හවසට සලු පෙට්ටිය ඇරලා කැමති සලුවක් ගන්නවලු අඳින්න. අන්න ඒ වගේ යම්කිසි පුද්ගලයෙක්ට පුළුවන් නම් උදේ මම මේ සමාපත්තියෙන් මේ විහාරයෙන් වාසය කරන්නේ කියලා හිතලා ඒ ධානයේට සමාපත්තියට සමවදින්න. දවල්ට පුළුවන් නම් මෙන්න මේ සමාපත්තියට සමවදින්න කියලා හිතලා සමවදින්න. හවසට පුළුවන් නම් අන්න ඒ විදිහට Tamanට කැමති සමාපත්තියකට ධානයකට සමවදින්න. අන්න ඒ පුද්ගලයා සිතට යට වෙලා නැහැ. සිත Tamanට යට කරගෙන ඉන්නවා කියන එක. මෙතන කියන්නේ චේතෝ වසිප්පත්ත කියලා කියන්නේ තන්නේ වගේ. කියන්නේ සිත මෙතන විශේෂයෙන් කියන්නේ සාරිපුත්තයන් වහන්සේ තරම්ම දෙයක් නෙමෙයි. මෙතන කියන්නේ පංච වසීතාවෙන් ඒ සමාපatti වසී කරගත්තා කියන එකයි. වසීතා පහක් කියලා තියෙනවා. ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ඨාන, පච්චවෙක්කනා කියන. ඒ පංච වසීතාවෙන් හොඳටම වසී ප්‍රාප්ත කරගෙන ඉන්න රහතන් වහන්සේ නමක් මෙතන හඳුන්වලා තියෙනවා. දේවපුත්ත කියලා තියෙන එකේ පංචාල ඡණ්ඩ දේවපුත්‍රයා කියන්නේ මට මතක හිටිය යක්ෂයෙක්. හත්තක මහ බ්‍රහ්මයා කියලා කියන බ්‍රහ්මයෙක්. සුද්ධාවාසවාසී බ්‍රහ්මයෙක්. මම හිතන විදිහට මේ කියලා තියෙන අපි හත්ත කාලවක කුමාරයා. හත්තක සංග්‍රහවත්තු සූත්‍රය කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ගිහි කාලේ අනාගාමී වෙලා ඉඳලා කරුණු තුනක් ගැන අතෘප්තිමත්ව ඉඳලා මරණයෙන් පසු අවිහේ ඉපදුනා කියලා ඒ සූත්‍රවල කියලා තියෙනවා. භාගතුන් වහන්සේ දකින්ද කවදාකවත් සන්තුෂ්ට වුණේ නැහැලු, ඇති වුණේ නැහැලු. ධර්ම ශ්‍රවණයට කවදාකවත් ඇතිවීමක් සිද්ධ වුණේ නැහැලු. සංඝ උපස්ථානය කවදාකවත් ඇතිවීමක් සිද්ධ වුණේ නැහැලු කියලා කාරණා තුනක් ගැන සඳහන් කරනවා හත්තක බ්‍රහ්මයා. මතකද සූත්‍රයක් එක්තරා බ්‍රහ්මයෙක් ඇවිල්ලා භාගතුන් වහන්සේගෙන් මනහඬ ඉන්නකොට පොළොවේ ගිලෙනවා. ගිලුණාම නැවත උඩට ඇවිල්ලා ඉන්නවා. නැවත ටික වෙලාවකින් ආයි ගිලෙනවා. භාගතුන් වහන්සේ අවසනවා රළු කයක් මවන්න කියලා. ඊට පස්සේ රළු කයක් මවුවට පස්සේ පොළොවේ උඩ හිටලා භාගතුන් වහන්සේට වන්දනා කරලා පැත්තක ඉඳ ගන්නවා. අන්න ඒ මහා බ්‍රහ්මයා තමයි හත්තක මහා බ්‍රහ්මයා කියලා කියන්නේ. සනන් කුමාර මහා බ්‍රහ්මයා කියලා කියන්නේ සුද්ධාවාසවාසී ශාසන ගණනාවක් ආපස්සට
දිවෙන තරම් ඉතිහාසයක් තියෙන මහා බ්‍රහ්මයේ කියන සුද්ධාවසවාසී රහතන් වහන්සේ නමක්. අන්න ඒ වගේ ධම්මකතික දේව පුත්‍රයෙක් කියලා තියෙනවා. මේ ඕපපාතිකං සාරේති කියලා කියන්නේ පළමු උපන් දෙවියෙක් අනික් දෙවියන්ට මතක් කිරීම. සහපන්සු කීලිකා යනුවෙන් හඳුන්වලා තියෙන්නේ ඔවුන්ගේ බොහෝ කාලයක් කරන ලද එකට ඉඳීම වශයෙන්. සමාගච්ඡෙය්‍යුන් කියලා කියන්නේ එකට මුණ ගැසීම යම් ශාලාවක වෘක්ෂ මූලයක හෝ සම්මුඛ වීම. සෙස්ස පාලි ක්‍රමයෙන් දැනගත යුතුයි කියලා තියෙනවා. මම හිතන්නේ ටීකාවෙත් එච්චර ලොකු වෙනසක් සඳහන් වෙන්නේ නැහැ. බ්‍රාහ්මණයෝ මේ ලිංග විභක්ති ආදී දේවල් සඳහන් කරලා තියෙන නිසා ඒ පද ටික පැහැදිලි කරලා තියෙන්නේ. වලංජේති යනුවෙන් හඳුන්වලා තියෙන්නේ මේ පාවිච්චි කිරීම නැත්නම් පරිහරණය කිරීම. අනුසන්දි සහිතව හොඳින් කියන්න පුරුදු වීම, ධාරණය කර ගැනීම. ඒ කියන්නේ ඉස්සර සාමාන්‍ය එක සූත්‍රයක් මතකයි කියන එකට ඒ තරම් තැනක් දීලා නැහැ. සූත්‍ර දශකයක්, වර්ග දශකයක්, ඒ වගේ පඤ්ඤාසක වශයෙන් ඒ වගේ මතක තබා ගැනීම තමයි ඉතින් මේ වචසා පරිත්‍යා කියලා තියෙන්නේ. මොකද අපිට වඩා ගොඩක් මතක ශක්තිය වැඩි පුද්ගලයෝ ඒ දවස්වල ඉඳලා තියෙනවා. මං හිතන්නේ අපේත් මතක ශක්තිය නැතුව නෙමෙයි මේ අධ්‍යාපන ක්‍රමයෙන් අපේ මතක ශක්තිය මොට්ට කරලා දාන්න. ඒ කියන්නේ අපිට සටහන් පොත් තියෙනවනේ. ඒ නිසා පොඩි කාලේ ඉඳලම අපි සටහන් පොත මත යපෙනවා මිසක් දැන් ඉස්සර අටින් කිව්වහම මතක තියාගන්න ඕන මට්ටමක් තියෙන නිසා ලොකු උනන්දුවක් තියෙන මතක තියාගන්න. පස්සේ කාලෙක වැලි පෝරුවේ ලිව්වත් එක සැරයක් ලියලා ඊට පස්සේ මකලා ඉතුරු ටික ලියන්නේ. ඒ හින්දා මතක තබා ගන්න ඕනේ. දැන් අපිට හිතෙනවානේ ගෙදර ගිහිල්ලා හරි පස්සේ බලන්න පුළුවන් කියලා අස්සසිල්ලක් තියෙන නිසා මම හිතන්නේ අපේ මතකයේ ටික ටික පොඩි කාලේ ඉඳලා මොට්ට වෙනවා. ඒ ක්‍රමේ අපිට දැන් බුරුමේ රේරුකාණේ හාමුදුරුවෝ කියලා තියෙන විදිහට ආත්‍රියට වගේ පාඩම් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ගොඩක් මතක හිටිනවා. නැවත මම හිතන්නේ එහෙම කරන්න ඉස්සරහට වෙයි කියලා හිතෙනවා. මොකද භාගතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයේ හැටියට හැමදේම පාඩම් කරගන්න වෙනවා. මොකද දැන් අපි ගැඹුරුම සූත්‍රයක් අරගෙන අපි හිතමු සතිපට්ඨාන සූත්‍රය. ඒ සතිපට්ඨාන සූත්‍රය අරගෙන ඒ සූත්‍රය අනුව භාවනා කරගෙන යද්දී මුලින් අපිට වැටහෙන වචන නෙමෙයි පස්සේ ඊටාම හොඳයි කියලා වැටහෙන්නේ. ඒ මොකද අපේ නිවන තියෙන්නේ මෙන්න මේ හරිය කියලා දැන් අපිට හිතන මේ තැන තමයි කමඨාන හරියටම තියෙන්නේ. නමුත් ඇත්තටම අවුරුදු ගාණක් භාවනා කරලා පස්සේ බැලුවාම භාගතුන් වහන්සේගේ දේශනාව තුළ හිතන්නේවත් නැති වචනයක් තමයි අපිට ධර්මාභෝධය පිණිස හේතු වෙන්නේ. ඒ මොකද භාගතුන් වහන්සේගේ දේශනාව අයින් කරන්න කොටසක් නැහැ. දැන් සාමුක්ඛංශික දේශනාවක මේ කොටසට මේ තරම්ම කුඩා කරලා තියෙන සර්වඥ ඥාණයෙන්මයි. මේ ප්‍රමාණයෙන් එක වචනයක්වත් අයින් කරන්න බෑ. ඒ කියන්නේ මේ කෙටිම සටහනේ සාමුක්ඛංශික දේශනාවේ පිටකේ තියෙන්නේ. එතකොට මහා අට කතාවේ තියෙන්නේ ඒ දේශනාවට අදාළම අට කතාවේ කොටස. ඒ කියන්නේ මේ දේශනාවේ තවත් කොටසක්. අදාළම කොටස. මම හිතන විදිහට මේ භාගතුන් වහන්සේගේ මහා අදිෂ්ඨානයේදී වැඩි කල් පැවතීම පිණිස අට කතාව පළමුවෙන් නැති වෙන නිසා ඒ දෙකම එකට කරලා තිබ්බනම් අපිට මේක දරන්න බැරි තරම් ලොකු වෙනවා පිටකේ. නිසා මේක භාගතුන් වහන්සේගේ සර්වඥ ඥාණයෙන්ම තමයි වෙන් කරලා තියෙන්නේ මහා අට කතාව කියන්නේ. ඒ එකකින්වත් කොටසක්වත් අයින් කරන්නේ නැතුව පරිහරණය කරනවා නම් අපිට ඉතා විශාල ප්‍රමාණයක් දැනුමත් ලැබෙනවා, ධර්මාවබෝධයක් ලැබෙනවා. අනිත් එක අපිට තීරණය කරන්න බෑ භාගතුන් වහන්සේ සර්වඥ ඥාණයෙන් යම් දේශනාවක් කරනවා නම් මේ ශාසනයේ කෙලවරකටම ඉන්න භික්ෂුන් වහන්සේ, භික්ෂුණීන් වහන්සේ, උපාසකයා උපාසිකාව දක්වා නුවණ මෙහෙवला කරලා තියෙනවා. එතකොට අපි වෙනුවෙන් කියපු වචනේ මොකක්ද කියලා අපිට තීරණය කරන්න බෑ. ඒ නිසා අපි හැම වචනයක්ම දැනගත යුතුයි. මොකද අපිට ප්‍රයෝජනයක් වෙන්නේ මොන වචනේද දන්නේ. සමහරට අපි කාට හරි ධර්ම දේශනා කළොත් ඒ පුද්ගලයාට ඕන වෙන්නේ මොන වචනේද දන්නේ නැති නිසා. ඒ නිසා සාරාංශගත කරන්න බැරි තත්ත්වයක්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං.
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු